I'm going to be there, so come and watch the show. Okay, my reason's the same. Juhi is going to be there, so come and watch the show. එක්ව ගොඩ ගිය මිතුදම. ශාරුක් ખાන් තමයි බොලිවුඩ් වල ඉන්න ධනවත්ම නළුවා. ජුහි චවලා කියන්නේ බොලිවුඩ් වල ඉන්න ධනවත්ම නිළිය. මේ ධනවත්කමට ගොඩක් හේතු සාධක තියෙනවා. ඒත් අද මම කියන්නේ එක කාරණාවක් ගැන. ඒ මේ ධනවත්කමට එයාලගේ මිත්‍රත්වයේ බලපාපු විදිය. මේ කතාව ඇහුවම ඔයාලට හිතේවි ජීවිතේට ඉන්න ඕන අන්න එහෙම යාළුවෙක්. ගොඩ යනවනම් එකටම ගොඩ යන්න හයියක් වෙන යාළුවෙක්. ශාරුක් ખાන් කිව්ව ගමන් ඒ නම එක්ක ඇඳෙන්නේ කාජල්නේ. දෙන්න තීරේදී බැහැරදීත් හරි අපූර්වට ගැලපෙනවා. එකට ඉඳිද්දි හරි ප්‍රීතිමත් මිත්‍රශීලී හොරු බූටි බලන් ඉන්න ආදරණීයයි. ඒ දකින්න දෙය කියන්නේ ඇත්තම කතාව නොවේනේ. ශාරුක් ખાන්ට ඊට වඩා සමීපතම සිනමා නිලි යහළුවෙක් සැබෑ ජීවිතේ හැමදාම හිටියා. තීරය තුල ලොකුවට යාළගේ රසායනය නෝ දැක්කට මේ දෙන සැපට දුකට හැමදාම ළඟින් හිටපු හොඳම මිතුරන් ඉවලක් වුණා. ඒ තමයි 90 දශකයේ උණු සුරංගනාවියක් බඳු ජුහි චවලා. කවුද මේ ජුහි සහ ශාරුක්? ලංකාවේ ඉන්න ගොඩක් අයට හැඳින්වීම අනවශ්‍ය උනත් දෙන්න ගැන ඊටම පොඩි සටහනකින් මම මේ කතාව පටන් ගන්නම්. ශාරුක් ખાන් උපදින්නේ 1965 වසරේ නොවැම්බර් 2 වෙනිදා. ඔහු මධ්‍යම පාන්තික සිනමාවට සම්බන්ධ නොවූ පවුලකින් පැමිණි තරුණයෙක් වුණා. දෙමාපියන්ගේ අහිමිවීම රෝගී සහෝදරිය ඇතුළු නේක ප්‍රශ්න මැද ශාරුක් මුම්බායි නගරයට ආවා. ඒ රුපියල් 50ක් වගේ පුංචි මුදලක් අතේ තියාගෙන. එහෙම ඇවිත් වේදිකාවට එතනින් ටෙලි නාට්‍යයට ඒ හරහා සිනමාවට එන්නටත් ශාරුක් ખાන්ට හැකි වුණා. දීවානා රිලීස් වෙන්නේ 1992 වර්ෂයේ. එහි රංගනයෙන්ම ඔහු හොඳම නවක නළුවා ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානීය වුණා. එතනින් පසු ඔහුට බොහෝ සිනමාපට හිමි වුණා. ඔහුට තිබ්බේ බොලිවුඩ් ප්‍රධාන නළුවා යන සම්මත පෙනුමෙන් බැහැර වෙනස් පෙනුමක්. මුලින් බොලිවුඩයේ ඔහුට හිමිවන්නේ ප්‍රතිවීර චරිතයි. පසු ඔහු බොලිවුඩයේ ලොකුම රෝමාන්තික වීරයා බවට පත් වුණා. ඔහුගේ හැකියාව එක්ක බොලිවුඩ් සිනමාව බිහි කළ දැවැන්තම සිනමා තරුව බවට අද ඔහු පත් සිටිනවා. එතකොට ජුහි චවලා කියන්නේ වෘත්තියෙන් ශාරුක්ට ජේෂ්ඨයෙක්. 1967 උපන්නේ සිනමාවට එන්නේ 1986 දී. ඒ සුල්තාන් නම් සිනමා පටය සමගයි. ජුහිට මේ අවස්ථාව ලැබෙන්නේ මිස් ඉන්දියා ලෙස කිරුළ දැරීම සමගයි. ඇයත් සිනමා පවුලක තරුණියක් උනේ නැහැ. එසේම ධනවත් බලවත් පවුල් පසුබිමක් ඇයට තිබුණෙත් නැහැ. ඒ කාලේ රූ රජිනක් වීම කියන්නේ නිලි වෘත්තියට ලැබෙන ලොකු තල්ලුවක්නේ. නමුත් ජුහිට හොඳ රංගන හැකියාවකුත් තිබුණා. අදටත් ඇගේ කොමික් ටයිමින් වලට ගහන්න නිලියක් බොලිවුඩ් වල පහළ වෙලා නැහැ. लाइए मैं खोल देता हूँ. मैं खोल रही हूँ. आपसे नहीं हो रहा है. मैं खोल देता हूँ. मैं खोल दूंगी. ओके आप ही खोल दीजिए. देखिए मैं आपको दिखाता हूँ. इसको ये दबा दें. यहाँ से पकड़ते हैं और थोड़ा सा दम जस्ट अ लिटिल बिट. ये इट्स सो सिंपल. लेकिन आप फिक्र मत कीजिए. आज बारिश बिल्कुल नहीं हो. ජුහි ජනප්‍රිය නිලියක් වෙන්නේ 1988 කියාමත් සේ කියාමත් සමගයි. එහි ආමීර් ખાන් සහ ජුහි එකට රංගනයේ යෙදුණා. ඉතින් මේ දෙපළ තිරය අපූර්වට ගැලපුණු යුවලක් වුණා. මිතුරු හම්බු. රාජු බන්ගා ජෙන්ටල්මන් සිනමාපටේ රංගනය වෙනුවෙන් ජුහිට ඇරයුමක් ලැබෙනවා. නමුත් ඒ නවක නළුවෙක් සමගයි කියලා දැනගනිද්දී जूही ये रंगपैमट आदिमदि कला। राजू बन गया जेंटल, ये फिल्म है और फिल्म के बारे में मुझे बहुत अच्छी अच्छी बातें बताई हैं। तो हु इज को स्टारिंग विद मी? देयर इज अ न्यू बॉय एंड ही इज फ्रॉम टेलीविजन। तुमने फौजी तो देखी होगी, तो लाइक फौजी नहीं देखी नहीं है। इसका बैकग्राउंड एजुकेटेड नहीं है थी। शी इज नॉट Shahrukh, I didn't have time for television. I was a busy artist even then. Very good actor and he's like Amir Khan. So I was like, yeah. अच्छा, if he's like that would be very nice. मैं उनसे मिली नहीं थी and I went to the sets and वहाँ मैंने पहली बार शाहरुख को देखा। और मैंने क्या देखा? मैंने एक दुबला पतला सा लड़का देखा, ब्राउन कलर का। उनके बाल लंबे लंबे से थे, कुछ आंखों तक आ रहे थे। मैंने बोला ये हीरो है और ये आमिर खान की तरह। बहुत देर हो चुकी थी, मैंने फिल्म साइन कर ली। लाइक आमिर खान किस एंगल से आमिर खान लगते हैं? අද කාලේ නම් බොලිවුඩ් වල ජේෂ්ඨෙක් නවක නළුවෙකුට මෙහෙම කිව්වොත් මිනිස්සු ට්‍රෝල් කරන්න ගන්නවා. නෙපොටිසම් කියාවි. අලුත් අයට කැපිල්ල දානවා කියාවි. සමහර විට අනිත් පාර්ශවයේ ඒ ඔස්සේම ජනප්‍රිය වෙන්න වික්ටිම් කාඩ් එකක් ප්ලේ කරાવી. මට මෙහෙම කැපිලි කෙටිලාව කියාවි. ඒ ජුහි හරි අව්‍යාජයි.
ඇත්තමුණත් ඇයි විහිළුවෙන්නේ බව කියනවා. ජොහි විතරක්ද ශ්‍රීදේවි දිව්‍ය වගේ ගොඩක් අය ශාරුක්ගේ පෙනුම නිසා ඔහු එක්ක සිනමා පට කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒදා සුදු හමක්, උස පෙනුමක්, කැරලි කොණ්ඩයක්, ශක්තිමත්ව හැදුණු ශරීරයක් ශාරුක් ඛාන් නොතිබුණු නිසායි. නමුත් ශාරුක් ඛාන් එදා මේ වගේ ප්‍රතික්ෂේප වීම ඉතාම උපේක්ෂාවෙන් බාරගත්තා. එහෙම නොවන පුද්ගලයෙකුට බොලිවුඩ් සිනමාවේ මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැනේ. It was a gypsy. I remember it was a black gypsy. And he used to do 2, 2, 3, 3 shifts. मतलब हमारे साथ राजू बन गया जेंटलमैन कर रहे थे. I think दिल आशना है कर रहे थे. And then he was doing another film with Divya. So he used to be working around. For some reason he had not been able to pay for his car. कुछ हो गया था and his car got taken away. And he had nothing. And that day he came very dejected to the sets. And I don't know, I must have said, अरे कोई बात नहीं, you'll have many more cars. They'll come, you just see and all. Don't worry, it's nothing. He still remembers it. Because now look at him. Look at where he's. බැඳීම ශාරුක් ජුහි ඩාර් රාම්ජානේ රාජු බන් ගයා ජෙන්ටල්මන් ඩුප්ලිකේට් යර්ස් බොස් වගේ සිනමාපට රැසක් එකට රඟපෑවා. ඒක ඔවුන්ගේ මිතුදම ශක්තිමත්ව වැඩුණා. කාලයක ජුහි ශාරුක් හොඳම මිතුරන් බවට පත් වුණා. ජුහිගේ සහෝදරයාගේ අහිමිවීම, පියාගේ වියෝව, මාවගේ වියෝව, ඒ හැම අවස්ථාවකම ශාරුක් තම බිරිඳ ගෞරියක ජුහිගේ දුක බෙදා ගන්න හිටියා. ජුහිත් වෙනසක් නැහැ. ශාරුක්ගේ පුතා අත්අඩංගුවට පත් වුණ වෙලාවේ ශාරුක්ගේ පවුලට හයියක් වෙන ජුහි සහ ඔහුගේ පවුල හිටියා. අවසානයේ ආර්යන් කාන්ට අප දෙන්න පවා පොලිසියට පැමිණෙන්නේ ජුහි චවලා. When I was new in the film industry, Juhi, not only as a friend, her mother, her brother, her whole family, Jai Bhai now, all of them have looked after me and they've been very kind to me. And we are, I think, very, very close. I've told her never to leave my side, even if I misbehave publicly sometimes. So she said, okay, even if you misbehave and you're not well mannered, we'll still be nice to you. එකට දියුණු වෙමු. සිනමා ජනප්‍රියත්වයේ සදා එකසෙන් නොපවතින බව ජොහි ශාරුක් දෙන්නම තරුණ කාලෙම වටහා ගත්තා. ඉතින් මේ දෙන්න මුදල් ලැබෙද්දී හවුල් ව්‍යාපාරයකට අත ගන්න හිතුවා. ඒක 2000 වසරේදී අසීස් මිර්සා නම් අධ්‍යක්ෂකවරයා ශාරුක් ඛාන් සහ ජුහි චවලා එක්ව ඩ්‍රීම් අන්ලිමිටඩ් නාම සිනමා නිෂ්පාදන සමාගම ආරම්භ කළා. ඒ හරහා තමයි පිරිපි දිල් හේ හින්දුස්තානි අශෝක වැනි සිනමාපට නිර්මාණය වුණේ. නමුත් එම සිනමාපටවල අසාර්ථකත්වයේ සමග අදාළ සමාගම කඩා වැටෙන්න වුණා. ඒ නිසා මෙහි හවුල්කාරීත්වයෙන් ජුහි සහ අසීස් ඉවත්ව ගියා. කොහොම වුණත් ශාරුක් ඛාන් නම් මේ සමාගම අත්හැරියේ නැහැ. ශාරුක් තනිව මේ සමාගම ඔහුගේ බිරිඳ ගෞරගේ නමට මිලදී ගත්තා. නමත් වෙනස් කරා. මේ සමාගම තමයි දැන් රෙඩ් චිලිස් බවට පත් වෙලා ඉමහත් සාර්ථකත්වයක් ලබාගෙන තිබෙන්නේ. ශාරුක් ඛාන් සිනමාවට එද්දීත් විවාහකයිනේ. ජුහි චවලා පසුව ජේ මෙහතා නම් ධනවත් ව්‍යාපාරිකයෙකු හා විවාහ වුණා. නැවත 2008 වසරේ ශාරුක් ජුහි වගේම ජුහිගේ සැමියා ජේ මෙහතා එකට එකතු වෙලා IPL කණ්ඩායමක් මිලදී ගත්තා. ඔවුන් මිලියන 75කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගනු ලැබුවා. ඒ වෙද්දී අලුතෙන් මැරෙන මෙහෙම ක්‍රීඩාවක් ඇතුලේ ක්‍රිකට් කණ්ඩායමක් මිලට ගැනීම ලොකු අවදානමක් වුණා. නමුත් ශාරුක් ජුහි සහ ජේ මෙහතා විශ්වාසයෙන් හිටියේ. මුලින්ම IPL වලදී කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හිතුව තරම් සාර්ථකුනේ නැහැ. නමුත් හොඳ නායකත්වයේ ප්‍රචාරණයේ මඟ පෙන්වීම එක ඔවුන් ටිකෙන් ටික ඉහළ නැගුණා. දෙදස් 2014 වගේම 2024 වසරේත් IPL කුසලානේ දිනාගත්තේ KKR කණ්ඩායම විසින්. ශාරුක් ජුහි තම ප්‍රසිද්ධිය යොදාගෙන කණ්ඩායම දිරිමත් කරන්න ප්‍රවර්ධන වලට රසික හමු වලට නිතර සහභාගී වුණා. කණ්ඩායමේ උන්නතියට කටයුතු කරා. ඒ වෙනුවෙන් ෆෑන් බේස් එකක් නිර්මාණය කරමින් සන්නාමේ වටිනාකම ඉහළගෙන යන දායක වුණා. මිලියන 75කට මිලදී ගත මේ කණ්ඩායමේ අද වටිනාකම ඩොලර් බිලියනයද ඉක්මවා යනවා. පසුවුන් කැරිබියන් ප්‍රීමියර් ලීග් කණ්ඩායමක්ද මිලදී ගනු ලැබුවා. මේ සාර්ථකත්වයක ජුහි ධනවත් ව්‍යාපාරිකාවක් බවට පත් වුණා. ඇගේ වත්කම 2024 KKR කණ්ඩායමේ ජයග්‍රහණය සමග ඩොලර් මිලියන 580 දක්වා ඉහළ නැගුණා. ඒක ජුහි බොලිවුඩේ ධනවත්ම නිළිය බවට පත්ව සිටිනවා. ඒ පළවෙනි ස්ථානයේ සිටි අයිශ්වර්යා රායි දෙවන ස්ථානයට ඇද දමමින්. ඒ විතරක් නොවේ සැමියා වන ජය මෙහතාගේ මෙහතා ගෲප් සමගද ඇය එක්ව සිටිනවා. ඔවුන් දේපළ වෙළඳාම සහ හරිත ව්‍යාපාරය සමගද සම්බන්ධ වී සිටිනවා. ඒක ඔවුන්ට මුම්බාහි බොහෝ වටිනා දේපළ තිබෙනවා.
සමාජ සත්කාර. ධනවතෙක් වුණ ගමන් ලෝකෙ ඊළඟට හොයන්නේ මේ ගැනනේ. සල්ලි තිබ්බට මොකටද පින්නතේ වැඩක්වත් නොකරනවන. මිනිස්සු චෝදනා කරන්න ගන්නවා. ඒත් කෙනෙක්ගේ මුදලේ අයිතිය සහ එය වියදම් කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ අයිතිය තියෙන්නේ එය උපයාගත් අදාළ පුද්ගලයා සතුවයි. ඒ ලෝකෙට හානිදායක ලෙස උපයාගත් මුදලක් නොවන තාක්කල් ඒ ගැන ප්‍රශ්න කිරීමට අපිට අයිතියක් නැහැ. ඒ වගේ මේ වියදම් කිරීම හා නොකිරීම පිළිබඳ ප්‍රශ්න කිරීමටත් අපිට අයිතියක් නැහැ. ඒ ධනවතෙකු ඔවුන්ගේ මුදල් හොඳ විදියකට යොදවනවා නම් එයත් අගය කිරීමට වටින දෙයක්. ඒ නිසා විතරක් මම මේ ගැනත් ඔයාලට කියලා යන්නම්. ජුහි චවලා සැලකුවොත් ඇය පරිසරය වෙනුවෙන් පෙනී ඉන්නවා. කාබනික වගාවන් දිරිමත් කරන වැඩසටහන් කරනවා. අනවශ්‍ය ලෙස පරිසරයේ ගස් කැපීමට එරෙහිව පෙනී ඉන්නවා. හරිත ශක්තිය සහ බල ශක්තිය සඳහා විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. ඒ වගේම කාබනික වගාව දිරි ගන්වන්න ඇය නිතරම තම සමාජ මාධ්‍ය යොදාගනිමින් ඉන්නවා. ශාරුඛ් ඛාන් සලකාදී ඔහුට තියෙනවා මියගේ පියාගේ නමින් පදනම. ශාරුඛ්ගේ පියාගේ නම තමයි මීර් තාජ් මොහමඩ්. ඔහු මිය යන්නේ පිළිකාරෝගය නිසා. විශේෂයෙන්ම ශාරුඛ් ඛාන් කුඩා කල ඔහුට තිබූ ආර්ථික ගැටලු සමග පියාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඔහුට නොහැකිව තිබුණා. ඒ නිසා ඔහු තම පියාගේ නමින් මීර් ෆවුන්ඩේෂන් එහෙම නැත්නම් මීර් පදනම පිහිටවනු ලැබුවා. ඒ හරහා පිළිකා රෝගීන්ට විශාල ලෙස උපකාර කිරීම සිදු කරනවා. ඊට අමතරව ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් ශාරුඛ් ඛාන් පෙනී ඉන්නවා. ඔවුන්ගේ මුහුණට අදාළ ප්ලාස්ටික් සැත්කම් කරන්න රැකියාව ලබා දෙන්න විවාහ කටයුතු සඳහා අවශ්‍ය ආධාර සපයන්නට මේ පදනම සූදානමින් ඉන්නවා. IPL ජයග්‍රාහී මුදල් බොහෝ විට මොවුන් වැය කරන්නේ පුණ්‍ය ක්‍රියා සඳහායි. මොකද IPL තෑගට වඩා මේ කණ්ඩායම් ස්පොන්සර්ෂිප් හරහා උපයන ලාභය අති දැවැන්තයි. කොහොමනත් පුණ්‍ය ක්‍රියා සඳහා ලොකු ප්‍රචාරණයක් ලබා දීමට නම් ශාරුඛ් ඛාන් අකමැති බවයි කියන්නේ. ඔහු ඒ ගැන මෙන්න මෙහෙම කියනවා. ඔබ සතු හැම දෙම දෙන්න. හැම විටම දෙන්න. නමුත් පිනට නම් නොවේ. අඩුම ගානේ පිනක්වත් බලාපොරොත්තු නොවේ. අද කාලේ ධනවතුන් ගොඩක් අය දුප්පතුන්ට විවිධ දේවල් ලබා දෙන්නේ ජනප්‍රියත්වයේ බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් ඒ ඡායාරූප වීඩියෝස් තමන්ගේ සෝෂල් මීඩියා වල පළ කිරීම සිදු කරනවා. ඒ හරහා අනෙක් පාර්ශවයට සිදුවන ඍණාත්මක බලපෑම් හෝ ආත්මගරුත්වයට සිදුවිය හානි පිළිබඳ ඔවුන් කිසිදා සිතන්නේ නැහැ. අවසානයේදී ඉතින් එදා වගේම ශාරුඛ් ජුහි මිත්‍රත්වය ආදරටත් එක වගේම ශක්තිමත්. हम भी तो सुने कितना प्यार करते हो शाहरुख? शाहजहां मुमताज से प्यार करता था. वाह! शाहजहां मुमताज यानी कि मेरे मरने के बाद तुम मेरे लिए ताजमहल बनाओगे. अरे डार्लिंग मैंने तो प्लॉट भी ले लिया है. मरने में तुम ही डिले कर रही हो. ශාරුඛ් ඛාන් බොලිවුඩ් සිනමාවේ නැත්තම් ඉන්දියානු සිනමාවේ ධනවත්ම නළුවා වෙද්දී ලෝක සිනමාවේ ධනවත්ම නළුවන් 5 දෙනා අතර ඉඳිද්දී ජුහි චවලා ඉන්දියානු සිනමාවේ ධනවත්ම නිළිය ලෙස වැජබෙනවා. ඉතින් ඔයාලටත් අන්තිමට හිතුණා නේද? ජීවිතේට ඉන්න ඕනේ මෙන්න මෙහෙම යාළුවෙක්. ඒකටම ගොඩ යන යාළුවෙක්. මගේ සත දෙක. ඉතින් තරුණ විය සවිශක්තිය ඇති කාලේ උපයලා හොඳ විදියට ඒවා ආයෝජනය කළොත් වයස්ගත වෙද්දී ඔබේ ජීවිතේ ආර්ථික අතින් ඊටම සුරක්ෂිත කරගන්න ඔබට පුළුවන් වේවි. ඒ වගේම සමහර අවස්ථාවල අපිට අලුත් අවස්ථා වෙනුවෙන් අවදානම් බාර ගන්නත් වෙනවා. ඒත් හොඳට හිතට මතලා ඒ අවස්ථා හරි ආකාරයෙන් ප්‍රයෝජනට ගත්තොත් ඔබට ඒ හරහා අනිවාර්යෙන්ම දියුණුවක් ලබා ගත හැකියි. ඒ වගේම හොඳ මිත්‍රත්වයක් කියන්නේ මිනිස්සුගේ දියුණුවට බලපාන ප්‍රබලමත් වලක් වෙනවා. ඉතින් වෙනදා වගේම අදත් මේ වීඩියෝ බලපු ඔයාලට බොහොම ස්තුතියි. මේ වීඩියෝට කැමති නම් අමතක නොකර මේ දැන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න ගියන්නම්.